ආයුබෝවන් මම ලක්ෂී නායක තුලා ලග්න හිමියනි අප්‍රේල් මාසය ගැන කතා කරන්නේ දින 30ක්ම තියෙනවා. ඔබට මේ අප්‍රේල් මාසයේ දින 30 තුරාම හරි සැහැල්ලුවෙන් ප්‍රශ්න ජීවිතය දිහා බලන්න පුළුවන් කෙනෙක්. ඔබ ඕනම දෙයක් සංකීර්ණ බවට පත් කරගන්නේ නැහැ. හරි සැහැල්ලුවෙන් මුණ දෙනවා. ඒක හරියට වචනකින් කිව්වොත් අපේ අතර කතාවක් තියෙනවනේ තුලා ලග්න හිමියනි නැව කිරුණත් බෑන්චුන් වගේ කියලා. අන්න ඒ වගේ. ඒ වගේම ඔබගේ මේ දියුණුව වෙනුවෙන් ප්‍රධාන ගුණාංග තුනක් ඔබට උදව් කරනවා. බුදුරජාණන් වහන්සේ නිතරම වදාළ දෙයක් තමයි පිනක් මතුවෙන්නේ ගුණයක් සමග පමණයි. ගුණයක් වැඩුවොත් තමයි ඒ තුල පින මතුවෙන්නේ. පින මතුවනාම සැපය තමයි අපිට ලැබෙන්නේ. පළවෙනි එක ඔබ හිතන විදිය. කර්මය නිර්මාණය වෙන්නේ ඔබ හිතන විදිය, කතා කරන විදිය, ක්‍රියාත්මක කරන විදිය තුල කියලා බුදුරජාණන් වහන්සේ වදාළා. එහෙනම් ඔබගේ හැම සිතුවිල්ලක්ම පළමුව ඔබට යහපත් වෙන්න ඕන. දෙවනුව අනිත් අයට යහපත් වෙන්න ඕනේ. එවැනි සිතුවිලි ඔබට පින්වන්ත සිතුවිලි බවට පත් වෙන. ඒ තුළ ඔබ සැප ලබන්න භාග්‍ය ලබනවා. ඔබ අනිත් අයගෙන් ගෞරව ලබනවා වගේ ඔබ අනිත් අයට ගෞරවය දැක්විය යුතුයි කියන කතාවයි මම මේ කියන්නේ. දෙවෙනි ගුණාංගය අවංකකම. දෙවෙනි ගුණාංගය අම්මට පසක පිහිටවල වැඳීම. දෙවෙනි ගුණාංගය ඔබ දැක්කොත් තව කෙනෙකුට ලස්සන ගයක් තියෙනවා. අනේ අර තවත් හරියන්න ඕන කියලා හිතන්න. මුදිතාව වඩන්න. රාජ්‍ය සේවය වැඩ කටයුතු කරද්දී රජයට පක්ෂපාතීව වැඩ කටයුතු කරන්න. රජෙන් හොරකම් කරන්න එපා. ඒ වගේම තමයි ඊළඟ ගුණාංගය සූරත්වය. ඕන කෙනෙක් එක්ක සහයෝගයෙන් වැඩ කටයුතු කරන්න. තරහ වෙනුවට මෛත්‍රිය තෝරගන්න. ඊර්ෂ්‍යාව වෙනුවට මුදිතාව තෝරගන්න. අයහපත වෙනුවට යහපත තෝරගන්න. නරක වෙනුවට හොඳ තේරගන්න. ඔබට වරදින්නේ නැහැ. ඒ තුල ඔබට තත්ත්වයෙන් උසස් වෙන ලැබෙනවා. ගේ තුර ඉඩකඩ දීපල යානවල දිනුවක් ලැබෙනවා. ධනිය සහ කීර්තිය ලබන පුද්ගලයෙක් බවට ඔබටපත් වෙන්න පුළුවන්. ඔන්න ලැබෙන දේවලුත් මම කිව්වා. ඔබගේ ලග්නාධිපති සිකුරු මේ අප්‍රේල් 30 දක්වා යන කාල සීමාව තුළ ඔබගේ ජීවිතයේ දියුණුව ගැන කතා කරනවා. උනන්දු වෙන්න, උත්සාහවන්ත වෙන්න, ගමන් කරන්න, ධනිය කීර්තිය හොයන කෙනෙක් බවට පත් වෙන්න. ඔබට ධනිය කීර්තිය ලැබෙනවා. උසස් පුද්ගලයන් හොයන කෙනෙක් බවට පත් වෙන්න. උසස් පුද්ගලයෝ ඔබට ආශ්‍රය කරන්න ලැබෙනවා. අවිවාහක ඔබට හොඳ විවාහ සාකච්ඡාවේ සහකාරී සොයාගෙන යන්න ඔබට හම්බ වෙනවා. ධනිය ඔබ හොයාගෙන ඉන්නේ. කීර්තිය ඔබ හොයාගෙන ඉන්නේ. විවාහ සාකරී සාකරු ඔබ හොයාගෙන ඉන්නේ. උසස් පුද්ගලයෝ ඔබ හොයාගෙන ඉන්නේ. ඔබ ඔවුන් හොයාගෙන යන්න ඕනේ. ඒ දේ ඔබට ලැබෙනවා කියන කතාවයි මම මේ කියන්නේ. විශේෂයෙන්ම පිට පළාත්වල කරන වැඩ කටයුතු වලින් ඔබට ලාභයක් ලබන්න පුළුවන්. ඒ වගේම යම්කිසි අධ්‍යාත්මික බල ශක්තියක් ගොඩනගන්න පුළුවන් කාල සීමාවක්. ඔබ ඊළඟ මොහොතේ වෙන දේ, ඊළඟ කරන්න යන දේ ඔබට මනසින් දකින්න පුළුවන් කෙනෙක්. පිරිසුදු ආදරයකට උරුමය තියෙන කෙනෙක් ඔබ. ඒ කියන්නේ ඔබ ආදරය කළ කායික පහත බලාපොරොත්තු වෙන්න මේ කරන්නේ. ඒක හරි අවංක ආදරයක්. ලෙන්ගතුන්ව සෙනෙහමන්තකම උදු කොටගෙන ඇති වෙන ආදරයක්. ඒ වගේම තුලා ලග්න මිනිහ ඔබට ඔබ කාන්තාවට ගරු කරන්න. ඔබ හිතන දේ, කතා කරන දේ, කරන දේ කාන්තාවටත් යහපත් වෙන්න ඕන, ඔබටත් යහපත් වෙන්න ඕන. මොකද කාන්තාවගේ උදව් උපකාරයේ කරුණාව ආධාර ඔබට ලබන්න පුළුවන් මාසයක්. විශේෂයෙන් අප්‍රේල් 19න් පස්සේ ඔබගේ මනස මුලා වෙන්න දෙන්න එපා. පාපයට බර වෙන්න දෙන්න එපා. පංචශීලය ආරක්ෂා කරගන්න ඕනේ. සද්ධාව ඇති කරගන්න ඕන බෞද්ධයෙක් විතර බුදුරජාණන් වහන්සේගේ අවබෝධයෙන් නොසැලෙන සිතින් යුතුව දෙවියන්ගෙන් අදහන කෙනෙක් වෙන්න ඕනේ. සී සද්ධර්මයේ නොසැලෙන සිතින් යුතුව දෙවියන්ගෙන් අනුගම මෙනෙහි කරන කෙනෙක් වෙන්න ඕනේ. සාරිපුත්ත මහ රහතන් වහන්සේ, මහා මොග්ගල මහ රහතන් වහන්සේ, මහා කාශ්‍යප මහ රහතන් වහන්සේගේ පරම්පරාවෙන් පැවැත්වෙන ආර්ය ශාක්‍ය සංඝරත්නය නොසැලෙන සිතින් යුතුව දෙවියන්ගෙන් අනුගමනය කරන්නෙක් වෙන්න ඕනේ. ඒ සද්ධාවයි පංචශීලයේ සීලයයි තිබුණොත් මොකද වෙන්නේ? උරුම දායාද ලබන්න පුළුවන්. පොළොවෙන් ලබන තේට වාසනාව තියෙනවා. අනුන්ගේ සල්ලිත් මගේ සාප්පුවට වැටෙනවා කියන කතාව ඔබට තියෙනවා. එහෙම නැතුණොත් ඔබ ධර්මයේ තුල නොසිටියොත් ඔබ හැමතිස්සෙම තමාගේ දෛනික වැඩ කටයුතු පස්සට දා ගන්නවා. පහුගිය දේවල් හිත දුකටපත් වෙනවා. අනාගතය ගැන හිත කාලේ නාස්ති කරනවා. ඒතර වර්තමානයේ තුල ඔබ රැවටෙන්න පුළුවන්. වර්තමානයේ තුල ඔබට සිහිය නැහැ. ඇයි? ඔබගේ අතීතයේ ඔබගේ මනස එක්ක අතීතයේ අනාගතයේ
මනස අපිරිසුදු වෙන්න පුළුවන්. අමනුෂ්‍ය දෝෂ වලට අහු වෙන්න පුළුවන්. ඒ නිසා ඒ කාල සීමාවදී බෞද්ධයෙක් විදිහට බුදු ගුණ, සී සද්ධර්ම ගුණ, සී සංඝරත්න ගුණ අර්ථයත් එක්ක හොඳට මෙනෙහි කරන්න. සිහියෙන් ඉන්න ඕනේ. එක්ක බිසි වෙන්න ඕන, කාර්යබහුල වෙන්න ඕන. නිවාඩු පාඩු වෙලාවදී ධර්මයේ සිහි කරන කෙනෙක් වෙන්න ඕන. නැත්නම් ඕන නැති දේවල් තමයි මනසට එන්නේ. ඔබ ධනය හරි හම්බ කරද්දී ඔබගේ ධනය හරි හම්බ කිරීම වලට බාධාවක් නැති වෙන්න පුළුවන්. නිසා කට පරිසම් කරගන්න ඕනේ. ධනය හරි හම්බ කරන්න නම් ලස්සන ගෘහ විවාහ ජීවිතයක් ගෙවන්න ඕන නම් ඔබට කරුණු දෙකක් අවශ්‍ය වෙනවා. ගුණවල දෙකක්. එකක් ඉවසීම තියෙන්න ඕන. කාටවත් බයින්න කරන්න යන්න බෑ. දෙක ඔබ බුරු කීමෙන් වළකින්න ඕන, කේලම් කීමෙන් වළකින්න ඕන, හිස් වචන කීමෙන් වළකින්න ඕන, පරුස වචන කීමෙන් වළකින්න ඕන. ඔය ගුණාංග දෙක ඔබ හරියට රැක්කොත් තමයි ඔබට ධනය උපයන්න පුළුවන් වෙන්නේ. ලස්සන ගෘහ විවාහ ජීවිතයක් ඔබට නිර්මාණය කරගන්න පුළුවන් වෙන්නේ. ඔබගේ උත්සාහය අසල්වැසියන් පියපක්ෂි නෑන් බාල සහෝදර සහෝදරයන් දක්ෂතා අතර කාර්මික තාක්ෂණික පරිගණක ඉංජිනේරු ජනසංවිධාන ප්‍රවාහනය කබඩාකරන විදුලිය තැපෑල දුම්රිය චිත්‍රකර්මාන්තේ සංගීත කර්මන්ත නාට්‍ය කලාව සැලසුම් නිර්මාණය තුළ පැහැදිලි දියුණුවක් ලබන්න පුළුවන්. ස්ත්‍රී වර්ගයේ ආදරයට ගෞරවයට පත්වන කෙනෙක්. ස්ත්‍රී ඔබ පිරිමි වර්ගයේ ආදරයට ගෞරවයට පත්වන කෙනෙක්. හැම දෙයක්ම පටන් ගන්න උත්සාහයෙන් දෙවියන්ට බාර කරලා බුදුන්ට බාර කරලා ඔබ පටන් ගන්න. ඔබට හරියනවා. උත්සාහයට දෙවියන්ගේ උදව් උපකාර ලැබෙනවා. ඒ තුළ ඔබ ධනය කීර්තිය ලබනවා. ඔබගේ ගුණ වර්ණනා කරන පිරිසක් පිහි වෙනවා. ඒක තමයි වැදගත්ම දේ. හරි උද්‍යෝගිමත් ලෙස දියුණුවට පත්වීමට හැකි වාසනාවන්ත කාලයක් මේ කාලය. කෙන් තමන්ගේ උත්සාහය තුළ රහස් මාර්ගවලින් ලාභ ලැබෙන්න පුළුවන්. ගමන් බිමන්ෙදී කෙටි ගමන් බිමන් වලදී උසස් විතරක් ඔබට ලැබෙන්න පුළුවන්. ඔබ නෑයින්ට යහපත් සලකන කෙනෙක්. ඒ ඔබගේ උත්සාහය කාර්මික තාක්ෂණික පරිගණක ඉංජිනේරු ජනසංවිධාන ප්‍රවාහනය කබඩාකරන විදුලිය තැපෑල දුම්රිය චිත්‍රකර්මාන්තේ සංගීත කර්මාන්තේ නාට්‍ය කලාව සැලසුම් නිර්මාණය වගේ ව්‍යාපාරික වැඩ කටයුතු වලින් ඔබට යහපත් ආදායම් ලබන්න පුළුවන්. ඒ තුළ දරුවන්ගේ දියුණුව ඇති වෙනවා. ඒ වගේම මාමලාගේ නෑයන්ගේ උපකාර වස්තු ලැබීමට ඔබට හිමිකම ඇති කරනවා. ආගමික භක්තිය ඇති කරගෙන වැඩ කටයුතු කරන්න පුළුවන්. ගොඩාක් උසස් මිනිසුන් ඔබට ඔබ උනන්දු වෙන තරමට ඔබව අගය කරන ගොඩාක් උසස් මිනිසුන් ඔවුන් ඔබගේ ආශ්‍රයයට පැමිණෙනවා. ඔවුන් ඔබගේ උදව්වට පැමිණෙනවා. ගේ දොර ඉඩකඩම් දේපල යාන වාහනව ගැන කතා කරද්දී හොඳට මතක තියාගන්න. මේ සිංහල අලුත් අවුරුද්ද. විශේෂයෙන් අපි සිංහල අවුරුද්දේ අම්මා තාත්තව බලන්න යනවා. ඒ භාගතුරාත් ගෞතම සම්මා සම්බුදු බුදුරජාණන් වහන්සේ වදාළ පරිදි අම්මා කියන්නේ මහ බ්‍රහ්මයා. මහ බ්‍රහ්මයට තියෙන ගුණාංග අතර තමයි මෛත්‍රිය, මුදිතාව, කරුණාව, උපේක්ඛාව. අම්මටත් ඒ දේ තියෙනවා. ඇයි? ඔබව මාස 10ක් කුස තුල තියාගෙන ඔබ උපැද්දුවේ අම්මා. ලෝකෙ තියෙන දරුණුම වේදනාව තමයි ප්‍රසූති වේදනාව. ඒක අම්මා වින්දා. අම්මා වින්දේ නැත්තම් ඔබ ගවස කළා නම් ඒක සමානට ඔබ තිරිසන් ආත්මික පිළිලා තියෙන්න පුළුවන්. භූත ආත්මික පිළිදෙන්න පුළුවන්. නිරේ පිළිලා තියෙන්න පුළුවන්. අද එහෙම වුන්නේ නැහැ. ඒ ගුණයම හිත මාව මාස 10ක් අම්මා වේදනාව තියාගෙන මාව උපද්දපු ගුණය සිහි කරලා ඔබ අම්මට වදින්න. ඒක තමයි ඔබට හරියන්නේ. අම්මා තමයි අපූර්ව ආචාර්යවරිය. බුදුරජාණන් වහන්සේ වදාළ පරිදි. අම්මා තමයි අපූර්ව ඉලක්කම් පළවෙනි සැරේ ඔබට කියලා දුන්නේ. අම්මා පූර්ව දේවතාවිය. මේ ලෝකේ හොඳ නරක දෙකක් තියෙනවා. නරක අතහැරලා හොඳත් එක්ක ගමන් කරන්න කියලා අම්මා තමයි ඔබට පළවෙනි කියලා දුන්නේ. ඒ අම්මා කියන්නේ පින්කෙතක්. ලෞකික ලෝකයේ තුළ මහ බ්‍රහ්මයා දෙවෙනි වෙන්නේ බුදුරජාණන් වහන්සේට පමණයි. එවන් මහ බ්‍රහ්මයාටයි අම්මව සමාන කළේ. ඒ නිසා ඔබට හොඳ අලුත්ම chance එකක්, අලුත්ම අවස්ථාවක් ලැබෙනවා සිංහල අවුරුද්ද තුළ. අම්මා කෙනෙක් හිතේ පැහැදීමෙන් දරුවෙක් වෙනින් ආශිර්වාදයක් කළොත් ඒ ආශිර්වාදය ලැබෙනවා කියලා කියනවා දිව්‍ය බුදුරජාණන් වහන්සේ. ඒ විදිහට මිෂ්ඨ වෙනවා කියලා. හැබැයි ඒ සඳහා දරුවා ගුණයක් වඩලා තියෙනවා. ඒ ගුණයක් අල්ලගෙන තමයි අම්මගේ හිත පැහැදෙන්නේ. මාතු පෝෂක ජාතකයේ අපේ බෝසතාණන් වහන්සේ පළවෙනි වරට අපිට හමු වෙන තැන. වෙලෙන්දෙක් අම්මාවත් එක්කන තමයි වෙලදාම යන්නේ. අම්මාව තනියම ගෙදර දාලා යන්නේ. ඒ නම මුගුදුපත් වෙනවා. අම්මා කියනවා මං වයසයි පුතේ. ඔයා බේරෙන්න. මගේ ජීවිත ගැන හිතන්න එපා කියලා. දරුවා එහෙම හිතුවේ නැහැ. අම්මාවත් කරේ තියාගෙන දින 7ක් පීනනවා. පීනලා වෙරළට ඇවිල්ලා වෙරළේ අම්මා වැල්ලේ වැතිරිලා ඉද්දී අම්මට චිත්‍රපටියක් වගේ දැන් මේක මුහුදුපත් වෙනවා
මාව ඇතැරලා දරුවට යන්න කියනවා. දරුවා යන්නේ නැහැ. මාවත් තියාගෙන දින 7ක් පීනනවා. මේ ගැන මේ කැපවීම ජීවිත පූජාව ගැන හිතද්දී අම්මගේ හිත පැහැදුනා. හිත ඒකාග්‍රතාවයටපත් වුණා දරුවගේ ගුණයත් එක්කම. අම්මා පැතුමක් පැතුවා හිතෙන් මගේ දරුවා බුදු වෙන්න ඕන කියලා. ඒ හිතපු පැතුම වචනයෙන් ප්‍රකාශ කළා. මගේ පුතා මතු බුදු වේවා කියලා. කර්මය නිර්මාණය වෙන්නේ ඔබ හිතන දේ, කතා කරන දේ, කරන දේ තුළ. ඒ අම්මගේ පළවෙනි ආශිර්වාදය මේ මහා භද්‍ර කල්පයේ 4 වෙනි සම්මා සම්බුදු බුදුරජාන් වහන්සේ විදියට ඒ භාග්‍යවතුන් රහත් ගෞතම සම්මා සම්බුදු බුදුරජාන් වහන්සේට සම්මා සම්බුද්ධත්වයට ලබන්න පුළුවන් වුණා. ඉතින් ඔබ අම්මට දෙන්න ඕන ගුණයක් ඔබේ. එහෙම නැතුව අම්මට හිත පැහැදෙන්නේ නැහැ. තුලා ලග්නෙමේනි. මේ ලෝකෙ කොච්චර අම්මලා දරුවා වෙනුවෙන් බාරහර වෙනවද? රැකියාව ලැබෙන්න, විවාහයක් හම්බෙන්න, තියෙන විවාහය රැකගන්න, ලෙඩ රෝග වලින් බේරගන්න, නඩුහබ වලින් බේරගන්න. ඔය ඔක්කොම බේරෙන්නේ නැහනේ. හේතුව මොකද්ද? අම්මට ඔබ ගුණයක් දීලා නැහැ. ඒ ගුණය අල්ලගෙන තමයි අම්මගේ හිත පැහැදෙන්නේ, හිත ඒකාග්‍රතාවයටපත් වෙන්නේ. ඕක කියනෝනේ සමාධිය අතර දෙවෙනි සමාධිය. සියලු කාමයන්, අකුසල් ධර්මයන් දැන් පළවෙනි එක කියනෝනේ මොකද්ද? සමාධි 4. ඒ සමාධි 4 පළවෙනි එක තමයි සියලු කාමයන්ගෙන්, අකුසල ධර්මයන්ගෙන් වෙන්වීමෙන්ම විතර්ක සහිත, විචාර සහිත විවිකෙන් අට ගන්නා පළවෙනි දෙයක්ය. දෙවෙනි එක තමයි විතර්ක විචාර සංසිඳනවා. කාම විතර්ක, ව්‍යාපාද විතර්ක, හිංසා විතර්ක සංසිඳනවා. විචාර සංසිඳනවා. ඒ තුල තමාගේ ශාරීරික අභ්‍යන්තරී පැහැදීමක්, මානසික ඒකාග්‍රතාවයක් ඇති වෙලා විතර්ක විචාර රහිත සමාධියෙන් අට ගන්නා දෙවෙනි ධ්‍යානය ලබනවා. අනේක සමාධිය තුලනේ අපි යන්නේ. ඒකෙත් ඉෂ්ට වෙන්නේ ඒකයි. ඒ නිසා ඔබ දැනගන්න ඕනේ. ඔබ අම්මට වදිද්දි ඒක පසක පිටල වදිද්දි ඒක සත්‍ය වැදීමක් කරගන්න. පින් සහිත වැදීමක් කරගන්න අම්මා මාස 10 මාව තියාගෙන හිටපු එකම සී කරලා කරන්න. ඒ වගේම ඔබ අම්මා වෙනුවෙන් කැපවීමෙන් කරේ නැත්නම් අම්මට ඔබට ආශිර්වාදයක් දෙන්න බෑ. අම්මා ආශිර්වාදයක් දුන්නොත් ටක්කෙටම හරි. කවුද කියන්නේ? ඒ භාග්‍යවතුන් රහත් ගෞතම සම්මා සම්බුදු බුදුරජාණන් වහන්සේ. ඒ අවස්ථාව ඔබ විසින් ඇති කරන්න ඕනේ. ඒක ඔබගේ වගකීමක්. ඒ නිසා මම කියන්නේ සිංහල අවුරුද්ද තුල අම්මත් එක්ක තරහ වෙන්න එපා. අම්මත් එක්ක අමනාප වෙන්න එපා. තරහ මරා ඔක්කොම නැති කරලා අම්මට පසක පිටලා වදින්න. අම්මා මාව මෙච්චර කල් මාස 10ක් කුසී තියලා අම්මයි තාත්තයි මාව හදලා උගන්වලා මාව එළියට දාපු එකටම පින් දෙන්න. එතකොටයි ඔබගේ ඉලක්කරා ඔබට ළඟා වෙන්න පුළුවන් වෙන්නේ. නැත්නම් තුලාලක් නෙමෙයි නිතරම ඔබගේ හිතේ තියෙන බලාපොරොත්තු වලට බාධාවක් ඇති වෙන්න පුළුවන්. ඒ බාධාව නැති කරගන්න ඉවසීම තියෙන්න ඕනේ. කායිකද, අම්මත් එක්ක, තාත්තත් එක්ක, ගෙදර ඉන්න අයත් එක්ක. ඒ ඉවසීම ඇති කරගෙන මෛත්‍රිය වඩන්න ඕනේ. නිතරම අම්මගේ ගුණ හිතලා අම්මව ඔබ හිතන දේ ඔබටත් යහපත් වෙන්න ඕන, අම්මටත් යහපත් වෙන්න ඕන. ඔබ කතා කරන දේ ඔබට යහපත් වෙන්නත් උන, අම්මට යහපත් වෙන්නත් උන. ඔබ කරන දේ ඔබට යහපත් වෙන්නත් උන, අම්මට යහපත් වෙන්නත් උන. එහෙමයි ඔබ ක්‍රියාත්මක වෙන්න ඕනේ මේ අප්‍රේල් මාසයේ. ඒ වගේම ඉගෙනීම, ක්‍රීඩා, කලා කටයුතුවලදී දියුණුව ලබද්දී ඔබට බාධාවන් නැති වෙනවා. ඒ බාධාවන් හමුවේ ඉවසන්න ඕන. කාමුවේද ගුරුවරයා හමුවේ ඉවසීම ඇති කර ගන්න ඕනේ. ක්‍රීඩකෙක් නම් පුහුණුකරුවා හමුවේ ඉවසීම ඇති කර ගන්න ඕනේ. කලාකරුවෙක් නම් අධ්‍යක්ෂකවරයා, නිෂ්පාදකවරයා හමුවේ ඔබ ඉවසීම ඇති කර ගන්න ඕනේ. එතකොටයි ඔබේ ඉලක්ක කරා යන්න, ඔබට ඒ තුලින් ධනය හරියම්බ කරන්න ඔබට අවස්ථාව ලැබෙන්නේ. ඔබට ගැටලු බාධක මේ අප්‍රේල් මාසය තුල ඒ ඇතිවන ගැටලු බාධක ප්‍රශ්න විසඳ ගන්න පුළුවන්. මොකද ඔබ සරල ජීවිතයකට කැමතියි. ඡාම් ජීවිතයකට කැමතියි. ලොකු දේවල් බලාපොරොත්තු වෙන්නේ නැහැ. ව්‍යාපාරයක් කළත් සාධාරණ ලාභයක් ලබාගෙන ඔබ වැඩ කටයුතු කරන්න කැමති කෙනෙක්. ආගම දහමට ලැබිගම. ඒ නිසාම ඔබගේ සරල බව නිසාම, ඡාම් ගතිය නිසාම සේවක සේවිකා උදව් උපකාර, නැන්ද මාම උදව් උපකාර, නැන්ද මාමට උදව් උපකාර, ගනුදෙනු කරන උදව් උපකාර, ඔබ කරන්න යන ඕනම වැඩකට ඒ වැඩේ කරගන්න අවශ්‍ය මුදල ඔබ තුල රැඳෙනවා. කාගෙන් හරි ඉල්ලුත් ඔබට ඒක ලැබෙන්න පුළුවන්. ඒ නිසා මතක තියාගන්න. ඔබ ඒ විදියටයි ඔබ වැඩ කටයුතු කරන්න ඕනේ. ඒ තුල ඔබට ධනිය සහ කීර්තිය ලබන්න පුළුවන් කියන කතාව කියනවා. සේවකයෝ ඔබගේ ගුණ වර්ණනා කරනවා. නැන්දමාම ඔබගේ ගුණ වර්ණනා කරනවා. සතහ සිව්පව ඔබට ආදරය දක්වනවා. වගාවෙන් ඔබට ධනිය ලබන්න පුළුවන් වෙනවා. ණයකිල්ලුත් ඒ ණය ලැබෙනවා. ඔබට මේ අප්‍රේල් මාසය තුල කාගවත් උදව් උපකාර ලැබෙන්නේ නැහැ. සහයෝගයෙන් වැඩ කටයුතු කරන්න හැදුවොත්, ටීම් වර්ක් එක තුල වැඩ කටයුතු කරන්න කළොත්
ඒගොල්ලෝ එනවා අතරමඟදී ඒගොල්ලෝ යනවා. ඔබට තනියම කරන්න වෙන්නේ. නිසා ඔබගේ දෛනික වැඩ කටයුතු ඔබගේ රාජකාරී සම්බන්ධයෙන් ඔබ ඔබගේ හොඳම මිතුරා ඔබගේ හොඳම සහකරු සහකාරිය වීමෙන් වැඩ කටයුතු කරන්න දක්ෂ වෙන්න. ඔබ තීරණ ගන්න ඕනේ ඔබ වෙනුවෙන්. තව කෙනෙකුට ඔබ වෙනුවෙන් තීරණ ගන්න දෙන්න එපා. ඔබ වැරදි කෙනෙක් හම්බුනොත් ඔබ යන ගමනට ඌ බාධා කරන්න පුළුවන්. අනවශ්‍ය ගැටලු බාධක ඇති වෙන්න පුළුවන්. ඒ නිසායි කරන වැඩ තනියම කරන්න කියලා ඔබට මම කියන්නේ. ලක්කික දෙවියන්ගේ වාසනාව පෙරපින් මතු කරගන්න පුළුවන් කාල සීමාවක්. ඒ කාල සීමාව විශේෂයෙන් අප්‍රේල් 11 දක්වා තියෙන කාල සීමාවක් තියෙනවා. හේතුව ආගම දහමට ලැබිය වැඩ කටයුතු කළොත් තාත්තක උදව්පකාර ලැබෙනවා. උසස් අධ්‍යාපන කටයුතු වල සාර්ථකත්වය ඇති වෙනවා. ඒ වගේම ඔබ ඉන්න ප්‍රදේශයේ ගෞරවයටපත් වෙනවා. දිව්‍යයන්ගේ රැකවරණය ඔබට ලැබෙනවා. වැඩක් කරගන්න ගියාම ඒ වැඩේ નિરાයාසයෙන් සිද්ධ වෙනවා. එහෙනම් ආගම දහමට ලැබෙ වෙන්න ඕනේ. උදේ අවස බුදුන් වඳින කෙනෙක් වෙන්න ඕනේ. සංඝයා වහන්සේලා දැක්කොත් පදක පිටල බඳින්න, පාරදී හම්බුනොත් අත් දෙක එකතු කරලා තිරුවන් සරණයි දෙපිටයි කියන්නේ. තමගේ පරම්පරාවේ වැඩිහිටි ඥාතින්ව ආරක්ෂා කරගන්නවා. උන්ට ගෞරව කරන්න. දැන් මේ වගේ කුසල් තුලින් තමයි ඔබ ඉදිරියට ගමන් කරන්න ඕනේ. එතකොට ඔබගේ ලක්ක පින ඔබගේ ජීවිතය තුළ ඔබට අනිවාර්යෙන්ම ලබන්න පුළුවන් විදියට ඒක ඔබට ලැබෙනවා. ඒ තුළ ඉගෙනීම ක්‍රීඩා කලාකටයුතු තුළ පැහැදිලි දියුණුවක් ඔබට ලැබෙනවා. වෘත්තීය රාජකාරී වගකීම නායකත්වය තුළ පෙර අකුසල් මෝදු වෙන්න පුළුවන්. එතකොට ඔබ කම්මැලි වෙනවා, අලස වෙනවා. වැඩ නිතරම පස්සට දානවා. ඒතර වෘත්තීය මට්ටම තුළ සාර්ථකත්වයේ අඩු වෙලා යන්න පුළුවන්. ඔබ ඔබගේ වැඩ කටයුත්තට මුල් තැන දෙන්නේ අනුන්ගේ වැඩ කටයුත්තට මුල් දෙන්නේ. ඒ පව් වැඩි වුණා. වැඩ දෙන්න කම්මැලි වෙන්න පුළුවන්. දැන් ඕනේ රැකියාවෙන් අස්සලා ව්‍යාපාරයක් කරනවා කියලා මොකට තීරණ ගන්න පුළුවන්. එහෙම ගන්න එපා. වෘත්තීය මට්ටම තුළ හොඳ පෙර සූදානමක් ඇති කරගෙන හෙට කරන වැඩේට අද සූදානම් වෙන්න. එතකොට ඔබ අසාර්ථක වෙන්නේ නැහැ. වෘත්තීය ප්‍රධානියට ඔබ අකීකරු වෙන්න එපා. ඔබගේ තාත්තට ඔබ අකීකරු වෙන්න එපා. රාජකාරියට මිත්‍රසීදී වෙන්න. ප්‍රමුඛත්වයක් දෙන්න. මේ මගේ හොඳම යාළුවා කියලා හිතන්න. එතකොට ඔබට වරදින්න විදියක් නැහැ. ඔබගේ ව්‍යාපාරික ලෝකයේ තුල සමාජ සේවාව තුල ඔබට ගැටලු බාධක ප්‍රශ්න අප්‍රේල් 13 දක්වාම එනවා. ණයට දුන්නොත් ණය හම්බෙන්නේ නැහැ. ඒ නිසා අපිට මුදල් විතරක් ගන්න කරන්න. ඔබ ව්‍යාපාරික මූලිකය වෙන්න පුළුවන්. නමුත් ඔබ අනුන්ට ඕන විදිහට වැඩ කරන්නේ. ඔබ අන්මත ඔබට ඕන විදිහට ඔබගේ පැත්තට පොළඹව ගන්න උත්සාහ කරන්නේ. එතකොට මුදල් නොලැබී යන්න පුළුවන්. ලැබෙන මුදලත් ඉක්මනින් වියදම් වෙන්න පුළුවන්. එකම කටයුත්තක්වත් ඔබ ස්ථිරව කරගන්න බැරි වෙනවා. වාචිකව ඔබ රැවටෙන්න පුළුවන්. ඔබ ළඟම ඉන්න මිතුරන් ඔබට හතුරු වෙන්න පුළුවන්. වැඩිමහල් සහෝදර ඔබට හතුරු වෙන්න පුළුවන්. ඒ නිසා ව්‍යාපාරික ලෝකෙ තුල වැදගත් තීරණ ගන්න අප්‍රේල් 13 දක්වා හොඳ කාල සීමාවක් නෙමෙයි. ඒ වගේම ඒ ව්‍යාපාරික ලෝකෙ තුල ඔබ වෙනුවෙන් තීරණ ගන්න කෙනෙක් වෙන්න ඕනේ. නැත්නම් ඔබට අලාභ වෙන්න පුළුවන්. හැබැයි අප්‍රේල් 14න් පස්සේ ඔබට පැහැදිලි දියුණුවක් කරා යන්න පුළුවන් කාල සීමාවක් ඇති වෙනවා. අන්නේගේ සහයෝගය ලැබෙනවා. ඔබගේ සූරත්වය ඔබ මතු කර ගන්නවා. අධර්මය ඇතරලා ධර්මයට එකතු වෙනවා. නරක ඇතරලා හොඳට එකතු වෙනවා. අයහපත ඇතරලා යහපතට එනවා. තරහ නැති කරගෙන මෛත්‍රියට එනවා. ඊර්ෂ්‍යාව නැති කරගෙන මුදිතාවට එනවා. අකරුණාව නැති කරගෙන කරුණාවට එනවා. ඒ තුල වැඩිපුර ආදායම් ලැබෙන, ධනියයි කීර්තියයි දෙකම ලැබෙන, උසස් පුද්ගලයන්ගේ ගෞරවයටපත් වෙන, උසස්යගේ උදව්පකාර ඔබගේ ව්‍යාපාරික ලෝකෙට සමාජ සේවා මහජන ව්‍යාපාරක ලැබෙන කාල සීමාවක් වටපත් වෙනවා. ඔන්න ඔය කාල සීමාව තුළදී ඔබ අවිවාහකට ඔබගේ අනාගත සහකරු සහකාරිය ඔබට හමු විය හැකියි. ඒ වගේම උසස් පුද්ගලයෝ ඔබට එකතු වෙනවා ඔබත් එක්ක එකට වැඩ කටයුතු කරන්න. ඔබත් යුතුයකමක් විදියට ඕන කෙනෙකුට උදව්පකාර කරන්න ඔබ තුල කැමැත්තක් ඇති වෙන කාල සීමාවක්. දැන් මම ඔබට කියන්නේ අනාවැකිය. විවාහය සඳහා ගුණවත් රූප සම්පන්න භාර්යාවක් කියන විවාහ සහකාරියක් ලැබෙන තියෙන අවස්ථාවක් වෙන්නවා.
සරලව චාම් ජීවිතයට ඔබ ප්‍රිය වෙනවා. ඒ තුළ ඔබ කීර්තියේ ධනය ලබන්න ඔබගේ ගුණ අන් අය විසින් ප්‍රසිද්ධියේ ප්‍රකාශ කිරීමට ඔබ වාජිත වෙන තැනත් බවටපත් වෙනවා. තුලා ලග්නයේ මියනේ. ඔබට මේ 2026 සිංහල අලුත් අවුරුද්ද සුබ සිංහල දෙමළ අලුත් අවුරුද්දක් වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. ඔබ සැමට තෙරුවන් සරණයි. දෙවි පිහිටයි.